ද ගාඩියන් පුවත් සේවය වාර්තා කර ඇත්තේ දැඩි යුදමය ආතතියක් පවතින කලාපයක ජාත්‍යන්තර මුහුදු නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව සිදු කරන මෙම මෙහෙයුම ඉතා ආදර්ශවත් එකක් බවයි. අයිරිස් බුෂර් නෞකාවට මෙවැනි මානුෂීය සහනයක් ලබා දීම තුළින් ශ්‍රී ලංකා රජය සිය මධ්‍යස්ථ විදේශීය ප්‍රතිපත්තිය ලොවටම ප්‍රදර්ශනය කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. නෞකාවේ සිටින නාවිකයින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා රජය දක්වන කඩිනම් ප්‍රතිචාරය සම්බන්ධයෙන් අල් ජසීරා නාලිකාවද සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා. ඕනෑම ජාතියකට අයත් පිරිසකගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ ජාත්‍යන්තර වගකීම ඉටු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම පිරිසට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ ආහාර පාන සැපයීමට කටයුතු කරන බව එම නාලිකාව කියා සිටිනවා. ශ්‍රී ලංකාවට විවිධ රාජතාන්ත්‍රික බලපෑම් එල්ල වුවද කිසිදු පාර්ශවයකට පක්ෂපාතී නොවී මානුෂීය මෙහෙයුම ප්‍රමුඛතාවයේ තබා ගැනීම කැපී පෙනෙන කරුණක් බව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරනවා. නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාම සහ නාවිකයින්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට ලක්ව ඇති බව එම වාර්තාවල සඳහන්.